අපේ අම්මගේ යාළුවෙක් ඉන්නවා තනෝජ කියලා. තනෝජාට වයස 45ක් 50ක් වුණාට වැඩිය වයස පේන්නේ නැති ලස්සන කෑල්ල. දිග කකුල් තියෙන උසට සරිලන මහ තත් තියෙන සැප කඳක්. එයාගේ පුතාට නම් ඉංග්‍රීසි උගන්වන්න මට සෙට් උනේ මේ අතරතුරදී තමයි. ඌගේ නම සජිත්. ඌ හිටියේ 6 වසරේ. අමු මැට්ටෙක්. මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. ඌට උගන්වන්න ගියාම මටත් කට්ට අමතක වෙනවා. ඒත් ඉතින් අම්මගේ යාළුවෙක්ගේ පුතෙක් හින්දා නිකන් හිටියා. මේ සචිත්ට හිටියා කැරි ලුක් එකක් තියෙන අක්කලා දෙන්නෙක්. එකක් හිටියේ ඉස්කෝලේ 13 වසරේ. අනිත් එක මොන්ටිසෝරි උගන්වනවා. ඒකේ තමයි කැරිම කඳ. මතක් කරලා අතේ ගහුවේ නැත්නම් නිකන් කෑවේ නෑ වගේ. සුපිරි කඳ. වඩාගෙන හොකන්න පුළුවන්. පන්ති කරොත් රැට මම අත් උදව්වක් අරන් තමයි නිදියන්නේ. 13 වසරේ කෙල්ලගේ නම නිලෝෂේ. වැඩිමලා දුනීෂේ. මොන්ගේ පවුලට කොහොමත් හොඳ පිළිගැනීමක් තිබ්බේ නෑ. මොකද මචං උඹලට කියන්නේ මොන් දෙන්න මෝල් කෑලි දෙකක් විදිහට ෆේමස් වෙලා හිටියේ. දැන් තේරෙනවනේ මම ඇයි පැනලා ක්ලාස් කරන්න කියලා. උන් දෙන්නම කොල්ලෝ දෙන්නෙක් එක්ක පැනලා ගිහිල්ලා තියෙනවා. දැන් ඉතින් ඒවා කැඩිලා ගෙදර ඇවිල්ලා ආපහු. හැබැයි උන් දෙන්නගේ තිබ්බේ පුදුම ලස්සනක්. දොනේසි හරියටම පැල්වල ඉන්න බඩුවක් වගේ. ඒ වගේමයි. පුළුවන් නම් බලපල්ලා ඉතින් හොඳේ. තව දොනේසිට ලස්සන කල එකක් හැමේ තිබ්බා. ඒකිට මාර පුකක් තිබ්බේ. මම දැකලා තියෙනවා හොඳම පුක. කඳ නිකන් වාත්තු කරලා වගේ. ඇවිදිනකොට තට්ටන් දෙක ගැස්සෙනවා. කොටිම කියනවා නම් සුපිරිම කඳක්. ගෙදරට නිකන් අඳින්නෙත් නිතරම නයිටි ෂෝට් එකක් ඒ වගේ තමයි. ඉතින් තන් දෙක නිකන් පිපිරෙන්න ඕනේ මෙන්න වගේ. උන් ගෙවල් වල හිටිය අන්න ඒ විදිහට. කවුරු ආවත් එහෙම තමයි. පොඩි කෙල්ල ගැන විස්තර පස්සේ කියන්නම්කෝ. කොහොම වුණත් ගෙදරට එවුන්ට එනෙවුන්ට යනකන් නගලා තියන්න මුන් බාර ගේමක් දෙන්න. ඕම අඳින්නේ වෙන හොත්තකටද බං? නාකියේ ගියොත් මොන් දැකලා සරමි බඩු යනවා ෂුවර්. දොනීෂියක්ගේ මට ඇහැ ගහගෙන ඉන්නේ කියලා මට ගිය මුල් දවස්වලම තේරිලා තිබ්බේ. ඒකගේ මිනිහා නෑනේ කසාදෙට හැමනියන් කියලා ඒකේ ගෙදරට වෙලා ඉන්නේ. මිනිහා එක්ක දැන් අවුරුදු ගානක ඉඳන් සම්බන්ධයක් නෑ. මම දන්න විදිහට ඔය කාලේ ඇතුළත ඒකිත් එක්ක එකට ක්ලාස් යන මගේ යාළුවෙක් එක්කත් මේකි කියලා තිබුණා මට හැන්ඩි පොරක් කියලා. ඉතින් මම ඉස්සරහත් දැන් වගේම ඉතින් ජිම් එකට හැම ගිහිල්ලා ලස්සන්ට යකඩ වලට පින් සිද්ධ වෙන්න මාස 6ක් 7ක් තිස්සේ අඟ ලස්සන්ට ෂේප් කරගෙන ඉන්නවා ඉතින් ඔය විදිහට පළවෙනි මාසේ ගියා. පොඩි එකා දැන් ටික ටික අල්ල ගන්නවා. ගෙදර එවුන්ටත් එන හැපි. මට මාර ගැම්මක් ඉතින්. දැන් හැමෝම එන ආදරේ මට. මාත් එන මාතල කීටියේ. දවසක් මම ටවුමේ ක්ලාස් කරලා එනකොට බස් එකේ එන්න සෙනග. මට එහා පැත්තෙන් කෙල්ලෙක් ඉන්නවා මම දැක්කා. කැරි පොකක් ඒකිට තියෙන්නේ කියලා මම මීටර උනත් මම වැඩි බලන්න ගියේ නෑ. ඒත් මම දැක්කා ඒකි මගේ දිහා බලනවා. බැලුවා මෙයා කොයි දුනාශියක් කියලා. මටත් ඉතින් පොටක් පෑදෙන කාලේ හිටියේ. මම මේකකින් ඒවා ආකි කොහෙද බලාගෙන යන්නේ කියලා. මෙන්න මේකේ ගියා අපිව ගණන් ගන්නේ නැති පඬිතෙක් දිහා බලාගෙන හිටියේ කියලා. ඔයා ඉතින් අඳුරන්නේ නැතිව ෂේප් එකේ ඉන්නේ නේද මල්ලියා කියලා කියපි. මට පොළොව බලාගෙන යන්න හිතුණා. කොහොම හරි මම පාදගත්ත පොඩින් ඒකිට එක විස්තර ටිකක් කතා කර ආවා. දොනිෂි කිව්වා උගන්නන ගමන් කෝස් වගේකුත් කරනවා කියලා. බස් එකේ සෙනග නිසා මට හම්බුණ සීට් එකකුත් මේකිට මම දුන්නා. මේක ඉඳගත්තට පස්සේ සෙනග නිසා මම හිමීට උරහිසට හේතුවක් දැම්මා. පිපිරෙන්න ඕන්න මෙන්න වගේ තියෙන තන් දෙක මැද ආනෝ පේනකොට මට ඉවසුම් නැති වුණා. මට හිතෙන්නම තන දෙක මැද ඔළුව ඔබාගෙන ඉන්න. කැරි තන දෙක පට්ට සපක් ගන්න නැති මිනිහා. ඉස්සල්ලාම් පොඩි ටච් එකක් දීලා පයිය උරහිසට තියලා ලාවට තද කරලා බැලුවා අවුලක් වෙයිද කියලා. මේකිත් ගාණක් නැතුව ඉන්නවා. පස්සේ මම තව ටිකක් පයිය උරහිසට තද කරා.
එතකොට මේකි මගේ මූණ දිහා බලලා යන්තම් හිනාවක් දැම්මා. මට තේරුණා සිග්නල් එකක් දුන්නේ දිගටම කරගෙන යන්න කියලා. මගේ පයිය දැන් යකඩයක් වගේ නැගලා. ඉතින් කඩාගෙන එළියට එන්න හදනවා. මම සෙනඟ පිට දාලා තව ටිකක් මේකේ උරහිසට පයිය තද කරා. මේකේ ගානක්වත් නැතුව සේෆ් එකේ යටපත් ගත්තා. සෙනඟ නිසා පේන්නේ නැහැ. මේකේ ටික වෙලාවක් එහෙම කරාදී මට මාර සැප. බස් එක ගැස්සෙන වෙලාවට මට මාරම ආත. මේකේ බහින තැන ලං වෙද්දී නැගිටලා පුක මගේ පයියට තද වෙන විදිහට හිටගත්තා. හැමෝම සෙනඟ නිසා පයිය පුකේ පළු දෙක මැද තද වෙලා. බස් එක ගැස්සෙන වෙලාවට පුකත් දිගේ පයිය ඇතිල්ලෙනවා. අඩේ මට කලින් ඉඳන්ම මෝල්ලා හිටිය නිසා සැප වැඩිකමට කලිසමේම බඩු ගියා. කැරි ලෝඩ් වෙලා මයි කකුල දිගේ කල්ලනවා. සෙනඟ නිසා අවුලක් නෑ. අරගිට වැඩේ තේරුණා. කින්ඩියට හිනාවක් දාලා කොහොමද කියලා අහලා බැහැලා ගියා මේක. මට හිටන් ඉන්න පණ නෑ. පයියත් හිරිවැටලා. මම හෙන්න අසහනෙන් වගේ එදා කොහොම හරි ගෙදරට ආවා. ඊළඟ කොටසත් අහමුද? මොකද කියන්නේ? ඔයාලා කැමතිද මගෙන් ඊළඟ කොටසත් අහන්න? එහෙනම් ඉතින් මාව subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා තියන්නකෝ. වැරදි කමෙන්ට් නම් දාන්න එපා වුණ හොඳද? මං ඉතින් ආදරේ ඔයාලට. මට ආදරේ අය ඔක්කොමලා මට ආදරේ කියලා කමෙන්ට් එකක් දාන්න. ආදරේ.